හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ මං ඔයාලට අද වීඩියෝ එකක් අරන් ඉන්නේ. ඉතින් මං ඔයාලගෙන් ගොඩක් ආදරෙන් ඉල්ලනවා ශාක්කේ වලොග් මගේ YouTube channel එක. තාමත් ඔයාලා වීඩියෝ බලන්න subscribe කරලා නැතුව නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඔන්න ඉතින් මේ තියෙන්නේ මං ඔයාලට කලින් පාරේ වීඩියෝ එකක් අරගෙන ආවා. මං ඇන්තූරියම් බීජ වලින් ආව පැල වෙනම මේ පෝච්චියක හිටව ගන්න වීඩියෝ එකක්. ඉතින් ඒ හිටවගත්ත පැල ටික තමයි මේ තියෙන්නේ. දැන් මේවා මාසයකට වැඩිනේ. ඉඳවගෙන බලන්නකෝ ඒවා දැන් හොඳට හැදිලා තියෙනවා. ඊට පස්සේ මම තව පැල ටිකක් බීජ පැල ටිකක් වෙනම පෝච්චියක මං හිඳව ගත්තා. ඒ පැල ටික තමයි දැන් මේ තියෙන්නේ. ඒවත් දැන් ටිකෙන් ටික ලොකු වෙනවා. ඉතින් බලන්නකෝ මේවා ඉතින් දකින්නකොට මට හරිම සතුටුයි. මම ඒවා මේ හිටවපු දිනය එහෙම ලියලා මම ඒක කොලයක අලව ගන්නවා. තව මම පොතක සටහන් කර ගන්නවා. එතකොට ලේසියිනේ පොහොර දාන්න එම වෙලාවට දැන් මේක දැන් අද තමයි මට තියර පොහොර දාන්න තියෙන දවස. ඊට පස්සේ මේ තියෙන්නේ තවත් මම හැටි ටිකක් පැලවෙන්න දාපු ඒවා. මේකත් එම තමයි බීජ පැලවෙන්න දාලා තව ටික දවසකින් මේවා මේ වෙනම පෝච්චි වල මට හිටව ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ ඉතින් ඔය ගස් වලින් ආව පොඩි පොඩි පැල මම වෙනම පෝච්චි වල දාලා හිටවලා තමා. ඊට පස්සේ තව මේ තියෙන්නේ බීම කප් වල මම මේ පොඩි පැල මම බීම කප් වල හිටවගෙන මේ ඒ වගේ තියෙනවා. අතන පැල දෙකක් තියෙනවා. මේ බීජ වලින් හදපු පැල දෙකක්. මෙන්න මේක බීජ වලින් ආපු පැලයක්. ඉතින් එක එක ඒවාට දාලා එක එක ඒවා කරලා බලනවා. ඉතින් මට ඉතින් හරියම හදිස්සියේ මේ වගේ මලක් එනකම් මල් මොන වගේද කියලා බලන්න මට හරියම හදිස්සි. ඊට පස්සේ මේවා ඇතුලේ තියෙන්නේ මම ඔයාලට කිව්වේ මම මේවා මේ ලන්සීට් වලිනුත් වහනවා මේ බීජ පැලවෙන්න දාපුවා කියලා. ඉතින් මේ තියෙන්නේ මේ ගිය මාසේ ගිය මාස 16 වගේ තමයි මම මේ පැල ටික ඇට ටික දැම්මේ මේ භාජන දෙකටම. ඒවා හොඳට පැලවෙලා තියෙන්නේ බලන්නකෝ. ඒවා ලස්සනට නිරෝගීව හොඳට පැලවෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ අනිත් එක. ඒකෙත් ඒ වගේම තමයි හොඳට පැලවෙලා තියෙන්නේ. වර්ග දෙකක් මෙතන තියෙන්නේ. මේක වර්ගයක් කලින් භාජනයේ තිබ්බේ වෙන වර්ගයක්. මේවත් මේ දෙකටම එකම කාල සීමාව ඇති. දවස් දෙක තුනක් වගේ තමයි හට මෙහාට වෙන්නේ. ඉතින් දැන් එයාලත් පැලවෙයිගෙන ඉන්නේ ඉතින්. ඔයාලත් මේ වගේ දේවල් කරලා බලන්න. හරිම ආස හිතෙනවා මේ වගේ දේවල් වලට හිත යද්දි. ඊට පස්සේ මේ ඉන්නේ අපේ මාළු පැටවු දෙන්න. දැන් නම් මෙයාලට අවුරුදු 3ක් විතර වෙනවා දෙන්නටම. තව කට්ටිය හිටියා ඒගොල්ලෝ ඉතින් කොටාගෙන මැරුණා. ඉතුරුනේ මේ දෙන්න විතරයි. ආයෙ දෙන්නෙක් ගෙනත් දැම්මේ නෑ. මේගොල්ලෝ කොටා ගන්නවානේ. එහෙනම් ඉතින් ආයෙ දවසක වීඩියෝ එකකින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි.